යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න ඉතින් ටික දවසකට පස්සේ ශාදීස් මොන්ඩලොග් එකකින් ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අපි අද වීඩියෝ එකකින් ඔයාලට අරගෙන ආවේ වීකෙන්ඩ් එකේ අපි ගියපු ඩේ අවුට් එකක් ගැන. ඉතින් අපි මේ සැරේ ඩේ අවුට් එකට ගියේ අපි ඇම්බිලිපිටියේ තියෙන සෙන්චුරියා ලේක් රිසෝට් එකට. ඉතින් අපි දෙන්න දෙනියා ඉඳන් තමයි මේ ඇම්බිලිපිටියේ සෙන්චුරියා ලේක් රිසෝට් එකට ගියේ. අපි උදේ 11ට විතර තමයි දෙනියායෙන් පිටත් වුණේ. ඉතින් අපිට දෙනියායෙන් නම් ඇම්බිලිපිටියට යන්න පැය 2ක් විතර ගියා. ඔන්න ඉතින් අපි සෙන්චුරියා ලේක් රිසෝට් එකට ආවා. මේ රිසෝට් එකත් එක්කම තමයි චන්ද්‍රිකා වැව තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ එයාලගේ එන්ට්‍රන්ස් එක. ඉතින් එන්ට්‍රන්ස් එක වගේම හොටෙල් එකේ වීව් එකත් හරිම ලස්සනයි. ඉතින් ඒක ඔයාලට වීඩියෝ එකේ ඉස්සරහට යද්දී බලා ගන්න පුළුවන්. ඉතින් අපි ආවේ ප්‍රී බුකින් එකක් දාලා නම් නෙවෙයි. අපි දෙන්නට හදිස්සියෙම හිතලා අපි දෙන්න ඉතින් ආවා. ඉතින් අපි දෙන්න ගොඩක් වෙලාවට යන ගමන් අපි යන්නේ ප්ලෑන් කරලා නම් නෙවෙයි. ඊට පස්සේ අපි පොඩ්ඩක් පූල් එකට ළඟට ගිහිල්ලා හොටෙල් එකේ පොඩ්ඩක් ඇවිදලා ෆොටෝස් වීඩියෝස් ටිකක් එහෙම අරගත්තා. ඊට පස්සේ ඉතින් අපි දෙන්න ලන්ච් එක ඕඩර් කරා. අපි දෙන්නම බඩගිනි හිටියේ වගේම අපි එනකොට දවල් 1 විතර වෙලා තිබ්බා. ඒ හින්දා දෙන්නම හොඳටම බඩගින්නේ ඉදී. ඉතින් අපි ලන්ච් එකට සීෆුඩ් මික්ස් රයිස් එකක් වගේම නාසි ගුරාන් එකක් ඕඩර් කරා. ඉතින් අපි හිතපු තරම් වෙරයිටිස් නම් තිබ්බේ නැහැ මෙයාලගේ මෙනු එකේ. ඊට පස්සේ අපි ඩෙසර්ට්ත් අරගත්තා. අපි ඩෙසර්ට් එක විදිහට අරගත්තේ ෆෘට් ප්ලැටර් එකක්. ඊට පස්සේ අපි පූල් එක පැත්තට ඉතින් ආවා. ඉතින් අපිට පූල් එකේ ස්විම් කරන්න කලින් ඩ්‍රෝන් ෂොට් ටිකක් අරගන්න අපි දෙනට ලොකු ආසාවක් තිබ්බා. මොකද අපි ඩ්‍රෝන් එක ගත්ත මුල් කාලේ තමයි අපි ඔය සෙන්චුරියා ලේක් රිසෝට් එකට ගියේ. ඉතින් අපි දෙන්නම ආසාවෙන් හිටියේ ලස්සන ෂොට්ස් ටිකක් අරගන්න. ඉතින් අපි පැයක් 2ක් විතර ඩ්‍රෝන් එක ෆ්ලයි කරලා ලස්සන වීඩියෝස් ටිකක් අරගත්තා. ඉතින් ඔයාලට මේ පේන්නේ ඒ ඩ්‍රෝන් එකෙන් ගත්ත ෂොට්ස් ටික. ඔයාලට පේනවා ඇති හරිම ලස්සන වීව් එකක් තමයි තියෙන්නේ. චන්ද්‍රිකාවවත් එක කොච්චර ලස්සනද කියලා ඔයාලට පේනවා ඇති. ඉතින් අන්තිම ඩ්‍රෝන් ෂොට් එක විදිහට අපි දෙන්නට චන්ද්‍රිකා ලේක් එකේ වීව් එකේ ලස්සන ඩ්‍රෝන් ෂොට් එකක් ගන්න ආසාවක් ආවා. ඉතින් අපි ඩ්‍රෝන් එකේ පැත්තට යවනකොට ගහක වැදිලා ඩ්‍රෝන් එක චන්ද්‍රිකාවට වැටුණා. ඊට පස්සේ ඉතින් අමාරුවෙන් විනාඩි 15ක් 20ක් විතර හොයලා අන්තිමට චන්ද්‍රිකාවේ තිබිලා අපිට අපේ ඩ්‍රෝන් එක හොයාගන්න පුළුවන්කම ලැබුණා. ඊට පස්සේ අපි පූල් එකට වෙලා ඉඳලා දෙන්නත් එක්ක ස්විම් කරලා චේන්ජ් කරගෙන ආවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇම්බිලිපිටියේ සෙන්චුරියා ලේක් රිසෝට් එකේ අපේ දවස ගෙවුනේ. මේ තියෙන්නේ අපි ඇම්බිලිපිටියේ ඉඳන් ආපහු ගෙදර එන ටික. එන ගමන් පාරේ ලොකු ක්‍රවුඩ් එකක් හිටියෙත් නැති හින්දා මේ පේනවනේ මෙයා මට මරණ බයක් ඇති කරා. ඇති. ඊට පස්සේ ඉතින් එන ගමන් අපේ යාළුවෙකුත් හිටියේ ඇම්බිලිපිටියේ. යාළුවගේ ගෙදරත් ගිහිල්ලා අපි ටිකක් වෙලා ඉඳලා ආයෙ පොඩි චේන්ජ් එකකුත් දාගෙන කොළඹ එන පිටත් වුණා.
ඔන්න එහෙනම් ඔයාලා ඉල්ලපු හින්දාම අපේ vlog එක අපි ඉක්මනටම අරගෙන ආවා. ඉතින් ඊළඟ vlog එක අපේ සිරිපා කරුණාව ගැන අපි ඉක්මනටම ඔයාලට අරගෙන එන්න.